පිරිමි කැමති නෑ හැම කාන්තාවත් එක්කම හුරතල් වෙන්න. එහෙම කියනකොට ගොඩක් ගැහැල්ලමයි මගෙන් හයි අපි දන්න ගොඩක් පිරිමි එහෙම නෑ කියලා. ගැහැණු විතරක් නෙමෙයි පිරිමිත් කැමති හුරතල් වෙන්න. ආරක්ෂාව සෙනෙහස ආදරේ තියෙන ගැහැණියක් ළඟ පිරිමිත් කැමති හුරතල් වෙන්න. ඇත්තටම කාන්තාවක් විතරක් නෙමෙයි පිරිමිත් තමන්ගේ ජීවිතේ ප්‍රොටෙක්ෂන් එකක් හොයනවා. පිරිමි හැම කාන්තාවක් ළඟම තමන්ට ආරක්ෂාවක් ආදරයක් තියෙනවා කියලා හැම වෙලාවෙම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ආදරයක් දැනෙන ගැහැණු ළමෙක්ව ජීවිතයට පිරිමියෙක් ජීවිතෙන් ඈත් කරගන්නෙත් නෑ. ඇත්තටම කිව්වොත් පිරිමි ආදරය කියන වචනය ඇතුළතදී ගොඩක්ම බොළඳයි. පිරිමියෙක් ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඒ පිරිමියලවා ඕනම දෙයක් කරගන්න පුළුවන්. මොකද පිරිමි ආදරයට ගොඩක් වෙලාවට ලෝභයි. ආදරය කියන මාතෘකාව ඇතුළතදී පිරිමි ගොඩක් වෙලාවට පොඩි ළමෙක් වගේ හැසිරෙන්නේ. තවත් කවුරු හරි මගෙන් අහන්න පුළුවන් පිරිමින්ට මොකටද ආරක්ෂාවක් කියලා. ගැහැණියක් ළඟ ඉද්දී පිරිමි ආරක්ෂාවක් හොයනවද කියලා තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇඟපතින් හයිය වෙච්ච පළියට පිරිමි හිතෙන් හයිය නෑ. ඉතින් පිරිමින්ට ඕනේ මානසික වශයෙන් ආරක්ෂාවක්. මානසික වෙන ඕනම ප්‍රශ්නකදී පිරිමි ගොඩක් වෙලාවට මානසිකව වැටෙනවා. හිතලම හිත අස්සෙන් නන්නත්තාර වෙනවා. ඒ වෙලාවට ළඟට ඇවිල්ල ඔළුවත ගාලා උඹ නැගිටපන් උඹත් එක්ක මම ඉන්නවා කියලා කියන්න පුළුවන් ගැහැණියක් නම් උඹයි දුවපන්. දුවන ගමන් ආයෙත් වැටියන්. වැටෙන පාරක් ගානේ මං උඹගේ පිටිපස්සෙන් ඇවි මං උඹව නැකිට්ටන්නම් කියන හයිය ගැහැණියක් ඉස්සරහා පිරිමි හුරතල් වෙනවා. අම්මට හොරෙන් බිරිඳට හොරෙන් අම්මට හැමදාම පිරිමි පුළුවන් උපරිමෙන් ආදරය කරනවා. හොරෙන් ආදරය කරන්නේ ආදරේ අඩු වැඩිවීමක් හින්දා නෙමෙයි. කාන්තාවන් හැම දෙයක්ම ගොඩක් වෙලාවට පටලගෙන හිතරින්ද ගන්න නිසා. Be the change. කස්තුරමයි.